සෝක කල්පනා හිතේ තියා හිකිලි නොයා සැඟවිලා හැමදාම වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මා ගෙදර ගෙවුණු ලස්සන දවසක් තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. මේ වෙලාව වෙනකොට නම් චූටියාගේ වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉතින් මම උදේම හොඳ වශ එකක් දාගන්නවා. මහා ගෙදර එන්න ඇඟිලි ගයන දවස්වලට හේතු වලින් එකක් තමයි මේ රස බත් එක. මට නම් අම්මා අතින් හදන ඕනි කෑමක් හරි රසයි. කාලේ ඉවර වෙලා යමුකෝ අම්මගේ ගාඩන් එකේ චුටි රවුමක්. ලුහුබදී මානුඹ සොයාලා රෑ සඳහා සොයනෙමි මාහැර නොයාසේ තරුසේමා කුළුඳුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සීමා කිහිරල් ගවසා සුවඳින් වියලීලා. ඔන්න ඉතින් දැන් මේ අම්මයි මමයි ලෑස්ති වෙන්නේ දවල්ට කන්නෝ යන්න. උයන වැඩේට එහෙන් මෙහෙන් ඉතින් මම උදව් කරත් මේ රස කෑම හැදෙන්නේ අම්මගේ අත් එකින්. අද අපි දවල් කෑමට රසම රස කොස් තෙම්පරාදුවක් තියෙනවා. ඒකට ගැලපෙන්නම ඔන්න ඉතින් බලමාලු මිරිසට හදලා අද අපි දවල්ට කන්නයි යන්නේ. මොන රාජ භෝජනත් පරාදයි අම්මගේ අතින් හැඩවෙන මේ රත බත් පිඟානට. ඔන්න ඉතින් මේ රස්න වෙලාවට ගැලපෙනම බීමක්. අපි කොච්චර ලොකු වුණත් අපි හොයන්නෙත් ආදරේ විතරමයි. අපට දරුවෝ හිටියත් අපි ආස අපේ අම්මා තාත්තා ගාව එයාලගේ චූටි කාලේ අපට දුන්නු ආදරේ අපට අදටත් ලැබෙනවට. ඉතින් මට වෙලාවකට හිතෙනවා මට මගේ අම්මා තාත්තාව මෙච්චර මිස් වෙනවා නම් එයාලට එයාලගේ අම්මලා තාත්තලාව කොච්චරටනම් මිස් වෙනව ඇද්ද? ඒත් ඒ හැමදේම දරාගෙන එයාලා අද ඉස්සරහට යන විදිහ බලලා ඒකෙන් තමයි අපිත් දේවල් ජීවිතේට ඉගෙන ගන්න ඕනි. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් දවසකින් ඉක්මනින් හමු වෙමු.